ගිය දවස්වල මම කතා කරලා තිබ්බා AI ගැන පොඩ්ඩක් කතා කරලා තිබ්බා විශේෂයෙන් තරුණ දරුවන්ගේ කුඩා දරුවන්ගේ ජීවිතය තුළ AI කරන්න පුළුවන් ඉෆෙක්ට් එක නැත්තම් AI එක කරන්න පුළුවන් භයානක දේවල් මොනවාද කියලා මම කතා කරලා තිබ්බා. වගේම අද මම කතා කරන්න කැමති අඩල්ට්ස්ලා වන අපි AI එක යූස් කරද්දී අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා මම කියලා දෙන්න කැමතියි. සමහර විට අපි AI එක භාවිතා කරනකොට අපි ඕනට වැඩි යූස් කරන්න පටන් ගන්නවා. හරි දැන් මේක හැවිලා කිතුණුවන්ගේ පැත්තේ මම වෙනම කතා කරන්න සාමාන්‍ය හැමෝටම ඔබින විදියටත් මම වෙනම කතා කරන්න. ඉස්සෙල්ලා මම කතා කරන පොදුවෙන්. හරි මේක කිතුණුවන්ට පමණක් නෙමෙයි ඕනම කෙනෙකුට වටිනා වූ සමහර දේවල් තියෙනවා. දැන් AI එක ඔයා යූස් කරද්දී ඔබ ඕනට වැඩි ඔබගේ පර්සනල් තොරතුරු දෙන්න හදන්න එපා. දැන් ඔබ හිතනවා ChatGPT එකත් එක්ක කතා කරනකොට ඔයාගේ බැංකු ගිණුම ඉතින් සමහර විට දෙනවා. ඔයාට සමහර විට තිබෙනා වූ රෝග ගැන වෙන්න පුළුවන්. හැම එකම ඔයා සමහර විට කතා කරගන්නවා. ඉතින් ඔබ හිතන්නේ මම සේෆ් කියලා. හරි මන්ද දැන් ඔයාගේ account එකක් තියෙනවා. ඒක මකලා දැම්මට පස්සේ හරි කියලා නෑ. එහෙම නෙමෙයි. මේ හැම එකක්ම ඒගොල්ලෝ මේ ස්ටෝර් කරලා තියාගන්න. දැන් අපිට ඒක නැති වුණාට ඒගොල්ලෝ ගාව නැත්නම් ඒගොල්ලෝ සර්වර්ස් වල ඒවා තියෙනවා. එතකොට ඒවා ඒ sites hack වෙන්න පුළුවන්. නැත්නම් ChatGPT එක hack වෙන්න පුළුවන්. බෑ කියලා කියන්න බෑ. එවනේ ලොකු security එකක් නැහැ මේ ලෝකේ. ඒක hack වුණාට පස්සේ ඔතන තිබෙන්නව නැත්නම් data breach වෙන්න පුළුවන්. හරි? එතකොට ඔතන තිබෙන්නව හැම දෙයක්ම ඒගොල්ලොන්ට ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මම කියන්නා වූ සාමාන්‍ය විදිය ආයේ නෙමෙයි. සමහර විට ඔබ වැදගත් තනතුරු වල ඉන්නවා අය වෙන්න පුළුවන්. සමහර විට ඔබ හමුදාවේ ඉන්නවා වෙන්න පුළුවන්. බුද්ධියන්සේ ඉන්නවා වෙන්න පුළුවන්. සමහර විට ඔයාට සමහර දේවල් රිසර්ච් කරන්න ඔයා ඒක හොයනවා. සමහර විට ChatGPT එකට ඒක දෙනවා ඔයා. ඔයාගේ වීසාස් ගැන දෙනවා, පාස්පෝර්ට් ගැන දෙනවා, ඒ නම්බර්ස් හිටන් සමහර විට දෙනවා. ඉතින් සමහර විට අහනවා නේද? සමහර විට අහනවා. ඉතින් ඒ වගේ දේවල් දෙන්න හදන්න එපා. දෙන්න යන්න එපා. ඔයාගේ බැංකු ගිණුම ගැන දෙන්න හදන්න එපා. ඔයාගේ ටැක්ස් පේයින් මේ මොනවාද මේ ඩීටේල්ස් දෙන්න හදන්න එපා. ඔයාගේ නම් වුණත් ඔයා මේ ඔයාගේ වාහසකම්, ඒ වගේ ෆුල් නේම්ස්, ඔයා වැඩ කරන කම්පනීස් ඒ දේවල් ඕනටට දෙන්න හදන්න එපා. සමහර විට ඔයා කම්පැනි එකේ CEO කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට කම්පැනි එකේ තිබෙන ප්‍රශ්න අපි දන්නවා අද ChatGPT එකත් එක්ක ඔයගොල්ලෝ සාකච්ඡා කරනවා. හැබැයි අභ්‍යන්තර දේවල් දෙන්න හදන්න එපා. Samsung කියනව කම්පැනියට ඕක දීලා ඕක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔබ සමහර විට දන්නවත් ඇති. ඒ නිසා ඒගොල්ලෝ ඒකේ පාඩමක් ඉගෙන ගත්තා. ඒ නිසා ඔබ අඩල්ට්ස්ලා හැටියටත් ඕනට වැඩිය ChatGPT වෙන්න පුළුවන්, Gemini වෙන්න පුළුවන්, කිසිම දෙයක් සේෆ් නැ. සමහර විට ඔය ඒගොල්ලන්ගේ සමහර පැකේජස් තියෙනවා වෙන්න පුළුවන්, බිස්නස් පැකේජස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනවා නම් ඒකත් එක්ක සමහර විට අර සේෆ් zone එකක් තියෙයි. ඉතින් ඔබ ඔතනදී සීමා සහිත වෙන්න පුළුවන්. හැබැයි එතකොට මේ අනිත් විදිහට සාමාන්‍ය ජෙනරලි ඔබ කතා කරනකොට ඔය වාගේ සෙන්සිටිව් දේවල් ඕනට වැඩි දෙන්න හදන්න එපා. හරි? ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි? දැන් සමහර විට ඔයාව ටාගට් කරලා ඔයා ChatGPT යූස් කරනවා, ඔයා Gemini යූස් කරනවා කියලා මිනිස්සු දන්නවා ඇති. ඉතින් ඔයා සමහර විට සමාජයේ ඉහළ තැනක ඉන්නා වූ යම්කිසි පුද්ගලෙක් වෙන්න පුළුවන්. අපි කියමු ඔයා පොලිසියේ ඔයා ඉහළ තනතුරක් දරන්නා පුද්ගලෙක් වෙන්න පුළුවන්. නැත්නම් අධිකරණයේ වැඩ කරන්නා එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වාගේ තැන්වලදී සමහර දේවල් ඔබ හොයනවා. එතකොට ඔයාව ටාගට් කරන්නා වූ තව පිරිසක් ඉන්නවා, හැකර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් නොහෙකුත් තැන්වලට රිංගලා ඔයාගේ සාකච්ඡාව ඔයා පුද්ගලිකව කරපු සාකච්ඡාව එළියට ඒගොල්ලෝ යූස් කරගන්න පාවිච්චි කරගන්න ඒගොල්ලන්ට එළියට ගන්න පුළුවන්. දැන් මෙවැනි භයානක ඩේන්ජර් zone එකක් තියෙනවා මේ AI කියනව තාක්ෂණය තුල. එයා පුද්ගලික නෙමෙයිනේ. එයා මැෂින් එකක් කියලා අපි හිතමු. software එකක්, මැෂින් එකක් හරහා වැඩ කරනව software එකක් නේ. එතකොට දැන් එයාගේ තැනට ගිහිල්ලා ඒව එළියට ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙවැනි දේවල් ගැන ඉතාමත් පරිස්සම් වෙන්න ඕන. හරි මම දැන් කිතුණුවන්ට කතා කරන්න කැමතියි.
කිතුනුවන්ට කතා කරනකොට මම සමහර විට අපි දකිනවා අපි chat GPT එක use කරලා මේ දවස්වල අපි සමහර විට sermon outlines අපි හදනවා. sermon outlines කියන්නේ අපි teachings වලට outline හදනවා. අපි කියමු business එකක් ගැන කතා කරනවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි බයිබලය ගැන අපි කතා කරනකොට අපි ශුද්ධ බයිබලයේ අපිට වචනයක් අපිට වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. අපි මේ ගැන ඉතාමත් පරිස්සමෙන් තමයි අපි කටයුතු කරන්න ඕනේ. එතකොට සමහර විට ඔබ මම මොනවද කරන්නේ අපි sermons outlines හදනවා. එතකොට දැන් අපිට පුළුවන් මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. chat GPT එකෙන් අහන්න එපා මට ඇදහිල්ල ගැන මට ශුද්ධාත්මයන් වහන්සේ ගැන ත්‍රිත්වය ගැන නැත්තම් ප්‍රේමය ගැන හරි නැත්තම් fivefold ministries ගැන මට යමක් උගන්වන්න කියලා නැත්තම් ඒ ගැන සර්මන් එක gediya පිටින් එහෙම ගන්න හදන්න එපා. හරි. එතකොට ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. මට ඕනේ ඇදහිල්ල ගැන සර්මන් එකක් හදන්න, ටීචින් එකක් හදන්න. නැත්තම් ඩිසයිපල්ෂිප් ගෝලත්වය ගැන මට ටීචින් එකක් මට හදා ගන්න ඕනේ. ඒ නිසා මේ ගැන බයිබලයේ සඳහන් වෙලා තිබෙනා වූ රෙෆරන්ස් ටික. හරි. පොත් මොකද්ද ඒ රෙෆරන්ස් ටික මොකද්ද කියලා මට දෙන්න කියලා කියන්න පුළුවන්. ඒ නිසා එවැනි දෙයක් ඔයාට ගන්න පුළුවන්. මට ඕනේ මට ටීචින් එකක් නැත්තම් සර්මන් එකක් හදන්න ඕනේ. ඒකට අවුට්ලයින් එකක් දෙන්න කියලා කියන්න පුළුවන්. දැන් අවුට්ලයින් එකක් සමහර විට දැන් මේ වරද අපි හැමෝම කරනවා. හරි. සමහර විට මම ඒ ගැන පසුතැවිලි වෙලා තියෙනවා. සමහර විට අයිය හදිස්සියට දැන් ඉස්සරහන අපි කොහොම හරි වාඩි වෙලා ඒක අපි හදනවානේ. අපි මැනුවලි හදනවා. සමහර විට දැන් අපිට තියෙන ටෙම්ප්ටේෂන් එක තමයි අපි කාර්යබහුලයි. හරි chat GPT ගහලා ගමු කියලා අපි හිතනවා. අන්න ඔය තැන්වලට අපිට වැටෙන්න බෑ. එතකොට ඔබ බයිබලය ගැන ගොඩාක් දැනුමක් තියෙනවා නම් ඒ අවුට්ලයින් එක ගත්තත් ඒ අවුට්ලයින් එක හරහා ඔයාට දේශනාව නැත්නම් ඒ ටීචින් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒකත් ඇවිල්ලා අපි දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක යද්දී අපි ඇවිල්ලා මේ ශුද්ධාත්මයන් වහන්සේ අපිට එලිදරව් කරන්නව දේත් එක්කමනේ අපි යන්නේ. අන්න ඒ නිසා අපි මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. එතකොට දැන් අර මැෂින් එකක් දෙන්නව දෙයක් අරගෙන මම ටීච් කරනවාද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. ඒ නිසා ඔබ වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් අපි පසුතැවිලි වෙන්නා වූ ස්ථානයේ අපි පසුතැවිලි වෙන්න ඕනේ. ඒ නිසා මමත් පසුතැවිලි වෙලා තියෙනවා සමහර විට මේ වරද කරලා. ඒ කියන්නේ අර කම්මැලිකමට නැත්තම් හදිස්සියට ඒ වරද කරලා. ඒ නිසා ඒ තැනට අපි යන්න හොඳ නැහැ. ඒ තැනට අපි යන්න අවශ්‍ය නැහැ. මම ඕගොල්ලන්ට විවෘතව කතා කරන්නේ. ඒ නිසා අපි ඔතෙන්දී ඇවිල්ලා නැත්තම් අපි කියමු ඇදහිල්ල ගැන දේවදාසයන් ලියලා තිබෙන්නා වූ නැත්තම් වෙබ්සයිට්ස් වල ලියලා තිබෙන්නා වූ නැත්තම් ස්කොලර්ස්ලාගේ අදහස් මොනවද ඒ ටික මට එවිඩන්ස් ටික දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට එයා ඒ වෙබ්සයිට්ස් ටික නැත්තම් මෙහෙම වෙලා තියෙනවා කියනව දේවල් එයා දෙනවා. එතකොට ඒක ඔබ අරගෙන ඒක භාවිතා කළා. හරියට ඩික්ෂනරි එකක් වගේ. ඩික්ෂනරි එකක් අපි භාවිතා කරනවානේ. නැත්තම් කොන්කෝඩන්ස් එකක් වගේ. ඉතින් එවැනි දේවල් භාවිතා කරලා නැත්තම් අපි කියමු කමෙන්ටරි එකක් කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් ගැන විග්‍රහ කිරීම ලියලා තිබෙනවා දේවදාසයන් නැත්තම් ස්කොලර්ස්ලා ලියලා තියෙනවා. තියොලොජියන්ස්ලා ලියලා තියෙනවා. අන්න ඒ වාගේ ඔබ chat GPT එක භාවිතා කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම වරදක් නැහැ. හැබැයි ඊට එහා ගිහිල්ලා ශුද්ධාත්මයන් වහන්සේගේ තන ඒ දේට දීලා නැත්තම් ඒ software එකට දීලා අපි වැඩ කරන්න ගියොත් අපිට වර්ධිනවා. ඒ නිසා අපි හැම එකක්ම ලිමිට් කරලා තියාගන්න ඕනේ. නිසා AI කියන්නේ හොඳ තාක්ෂණයක් තමයි. හැබැයි අපි පරිස්සමෙන් අපි ඒ දුර දැනගෙන අපි හරියට භාවිතා කරොත් අපිට ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා අපේ ජීවිතේට.